කාඩියෝ එක්සර්සයිසස් ස්ට්‍රෙන්ත් ට්‍රේනින්. මොකද්ද මේ දෙකෙන් කරන්න ඕනේ? ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරොත් විතරද වයසට යන්න තියෙන්නේ. කාඩියෝ කරොත් විතරද බර අඩු වෙන්නේ. එතකොට අපි මේ දෙක වෙන වෙනම කරන්න ඕනද? එකට කරන්න ඕනද? ඉතින් මේක හරි ප්‍රශ්නයක්. ඒකට උත්තරයක් අද හොයාගමු. එන්න කිලෝමීටර් 5ක් දුවනවා කියන ඒ කිලෝමීටර් 5ක් දුවනවා කියන එකේ තේරුම එයාට කිලෝ 200ක් උස්සන්න පුළුවන් කියන එක. එහෙම නැත්නම් කිලෝ 200ක් එයාට ස්කොට් එකක් ගන්න පුළුවන් කියන එක නෙමෙයි. ෆිට්නස් ඉන් ඩොක්ටර් කේ. අද කතා කරන්නේ වැදගත් මාතෘකාවක්. ඒක තමයි කාඩියෝද අපි කරන්න ඕනේ ස්ට්‍රෙන්ත් ට්‍රේනින්. ඉතින් අපි බලමු මොකද්ද මේකෙන් වැඩි හොඳ කියන එක. ඉතින් අපේ ෆැට් ලොස් වෙන්නේ කාඩියෝ කරොත් විතරද? එහෙම නැත්නම් අපි තරුණ පෙනුමක් අපිට ඇති වෙන්නේ ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරොත් විතරද? ඉතින් මේවට උත්තර ඕනේ. ඉතින් මේක කාලයක් තිස්සේ ඇත්තටම වෛද්‍යවරු විතරක් නෙමෙයි කෝචර්ස්ලා ට්‍රේනර්ස්ලා ඉතින් මේ වගේ ගොඩක් අය අතර ලොකු කතා බහක් තිබිලා තියෙනවා. අදටත් ඒකෙම. ඉතින් අපි අද ක්‍රීඩා සහ ව්‍යායාම වෛද්‍ය විද්‍යාව ගැඹුරට ගිහිල්ලා අපි බලමු මොකද්ද මේක ඇත්ත තත්ත්වය. ඇත්තටම අපි මේකෙන් මොකද්ද කරන්න ඕනේ කියන එක තමයි අද කතා කරන්නේ. මොකද්ද අපි බලමු දැන් මේ කාඩියෝ කියන්නේ එහෙම නැත්නම් එරොබික් කියන්නේ කියලා. මගේ ප්‍රෝග්‍රෑම් වල මම ගොඩක් ඉතින් ඔක් කියලා තියෙනවා ඔයගලන්ට. දැන් එරොබික් එක්සර්සයිසස් එහෙම නැත්නම් කාඩියෝ කියලා කියන්නේ ඔය ඇවිදින එක, දුවන එක, බයිසිකල් පදින එක, පීනන එක මේ වගේ ඕනම දෙයක් ඔයාලට එරොබික් ටයිප් ඔෆ් එක්සර්සයිසස් කියලා ගන්න පුළුවන්. ඊළඟට ස්ට්‍රෙන්ත් ට්‍රේනින් එහෙම නැත්නම් අපි කියනවා රෙසිස්ටන්ට් ට්‍රේනින් කියලා. මේක සාමාන්‍ය ඕගොල්ලෝ දන්නවා ඇති අර බර උස්සන එක. සරලව කියනවා නම් ඊළඟට ඔයාලට පුළුවන් එක බෑන්ඩ් වලින් කරන්න එහෙම නැත්නම් ඔයාගේ ඇඟේ බර දාලා කරන්න මැෂින්ස් වලින් කරන්න මේ වගේ ඕනම දෙයකින් එතනදී අපි කරන්නේ අපේ මාංශ පේශි යම්කිසි ප්‍රතිරෝධයකට විරුද්ධව චලනය කරලා යම්සි ව්‍යායාමයක් කරන එක තමයි එතනදී අපි කියන්නේ ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරනවා කියලා. ඉතින් අත්‍තරම මොකද්ද මේ දෙකෙන් කරන්න ඕනේ? දැන් මේක සම්පූර්ණ කියන්නේ අන්ත දෙකක්. දෙකක් තැනක තියෙනවා ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කිව්වම ඔයා මොකක් හරි බලයක් දාලා යම්කිසි ආකාරයක බරක් උස්සනවා. එතනදී පොඩි වෙලාවක් ඇතුළත යම්කිසි ආකාරයක බරක් එතකොට පොඩි රෙප්ස් ගානක්. ඒ කියන්නේ වාර කීපයක් ඔයා කරන්නේ. අපි හිතමු 1/20ක් කියලා. එහෙම නැත්නම් සාමාන්‍ය අපි 10ක් විතර කරනවා කියලා. එතකොට පොඩි වාර ගන්න. දැන් අපි ගත්තොත් කාඩියෝ එක්සර්සයිස් එකක් කරොත් ඔයා සාමාන්‍යයෙන් මේක විනාඩි 20 පැය භාගෙ පැයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ටිකක් කාලෙ වැඩි. ඒ වගේම ඔයා දැන් දුවනවා කියලා හිතන්නකො. එතකොට එතනදී ඔයාගේ කකුල් කීපාරක් මූව් වෙනවද? එතකොට වාර ගණනාවක් මූව් වෙනවා. එතකොට ඒක වෙනස්. එතකොට ඒක හින්දා තමයි අපි කියන්නේ මේකද සම්පූර්ණයෙන් අන්ත දෙකක් කියලා. හරි අපි බලමු දැන් මෙතනදී ඔයා යූස් කරන එනර්ජි සිස්ටම් මොනවාද කියලා. දැන් අපි ස්ට්‍රෙන්ත් ට්‍රේනින් ගමු. ස්ට්‍රෙන්ත් ට්‍රේනින් වලට අවශ්‍ය වෙන්නේ ක්ෂණික ශක්තිය. කියන්නේ ඉන්ස්ටන්ට් එනර්ජි එකක් වාට ඕනේ. මෙතනදී ඔයාගේ ඇත්තටම වැදගත් වෙන්නේ මාංශ පේශි වල තියෙන ATP and මේ creatine phosphate කියන කොටස. ඉතින් මේක තමයි ඒ කියන්නේ පොඩි වෙලාවකදී ඔයාලට ටක් ගාලා එයා ශක්තිය දෙන්නේ එතනින් තමයි. එතකොට අපි තුන් මීටර 100ක් දුවන කෙනෙක් කියලා. එහෙම නැත්නම් weight එකක් ඔයා උස්සනවා කියලා. මෙතනදී ඔයාලට ශක්තිය දෙන්නේ ඔය කිව්ව දේ. ඊළඟට අපි ගමු කාඩියෝ එක්සර්සයිසස් කරන්නේ. එහෙම නැත්නම් මැරතන් එකක් දුවනවා කියලා හිතන්නකෝ. මෙතනදී ඔයාලට ශක්තිය දෙන්නේ තරම ඔයාගේ ඇඟේ තියෙන ග්ලයිකෝජන් සහ ඔයාගේ ෆැට් එකේ. මේක තමයි මේ දෙකේ එනර්ජි සිස්ටම් දෙකේ වෙනස. අපි බලමු දැන් ඔයාගේ කොහොමද මේ බොඩි එක මේකට අනුගත වෙන්නේ කියලා. දැන් ඔයා ස්ට්‍රෙන්ත් ට්‍රේනින් එකක් කරනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයාගේ විශේෂයෙන් මේ ෆාස්ට් ට්විච් ෆයිබර්ස් කියන කොටස තමයි වැඩිපුර වැදගත් වෙන්නේ. එතනදී මේ ෆාස්ට් ට්විච් ෆයිබර්ස් ලොකු රෙසිස්ටන්ස් එකකට විරුද්ධව එයා වැඩ කරනකොට එයා ටික ටික ලොකු වෙනවා. ඒකට අපි කියනවා මසල් එක හයිපර්ට්‍රොෆි වෙනවා කියලා. රයිට්? එතකොට ඒකම එයා මේ මසල්ස් වලට අදාළ ස්නායු එහෙම නැත්නම් අපි කියන මෝටර් යුනිට්ස් කියලා. මෝටර් යුනිට්ස් එයා රික්‍රූට් කරගන්නවා. දැන් එරොබික් ට්‍රේනින් වලදී නැත්නම් කාඩියෝ වලදී මොකක්ද වෙන්නේ කියලා. දැන් මේකදී අපි කාඩියෝ කරනවා සාමාන්‍යයෙන් ගොඩාක් වෙලා කරගෙන යන එකක් නේ. එතනදී ඔයාගේ වෙන්නේ මාංශ පේශි ලොකු වෙන එක නෙමෙයි. එතනදී වෙන්නේ ඔයාගේ මාංශ පේශි ලොකු වෙනවා වෙනුවට රුධිර නාලවල ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම මයිටොකොන්ඩ්‍රියා ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම ඔක්සිජන් ඉක්මනට ගන්න තමයි මේ ඔක්කොම එයාගේ වෙනස්කම් ඇති කරගන්නේ. ඒකෙන්ද තමයි සාමාන්‍යයෙන් මේ මැරතන් එක දුවන කෙනෙක් සාමාන්‍යයෙන් ටිකක් කෙට්ටුවට ඉන්නේ. ඒ වගේම පවර් ලිෆ්ටර් කෙනෙක් එහෙම නැත්නම් මේ මීටර 100 දුවන කෙනෙක් හොඳට මස්කියුලර් බොඩි එකක් ඒගොල්ලන්ට තියෙන්නේ මේ හේතුවෙන් ඉඳලා. අපි බලමු දැන් මේක ගැන මේ වර්ග දෙක පටලවගෙන එහෙම නැත්නම් මේ ගැන තියෙන වැරදි මතය මොකක්ද කියලා. දැන් අපි දැන් එකක් තමයි දැන් කෙනෙක් හිතන්න කිලෝමීටර් 5ක් දුවනවා කියලා.
ඒ කිලෝමීටර් 5ක් දුවනවා කියන එකේ තේරුම එයාට කිලෝ 200ක් උස්සන්න පුළුවන් කියන එක. එහෙම නැත්නම් කිලෝ 200ක් එයාට ස්කොට් එකක් ගහන්න පුළුවන් කියන එක නෙමෙයිනේ. ඒතකොට ඒකේ අනිත් පැත්තත් එහෙමයි. කිලෝ 200ක් ස්කොට් එකක් ගන්න මිනිස්සයාට කිලෝමීටර් 5ක් දුවන්න පුළුවන් විදියට නෙමෙයිනේ එයාගේ ව්‍යායාම කරන්නේ. එන්න ව්‍යායාම දෙකක් කරන්නේ. එතකොට එයාගේ හැකියාවන් දෙකක් තියෙන්නේ. ඒක නිසා සම්පූර්ණ එකයි මම කිව්වේ මේක සම්පූර්ණ වෙනස් පද්ධති දෙකක්. උපම ප්‍රශ්නේ තියෙන්නේ මේ ෆැට් එක බර්න් වෙන්නේ මොකින්ද කියලානේ වාට. ඒ කියන්නේ වාගේ බර අඩු වෙන්නේ ලස්සනට ඉන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. ඒතකොට දැන් අපි ගමු කාඩියෝ කරන කෙනෙක්. එතකොට එයා කාඩියෝ දිගටම කරගෙන ගියොත් එහෙම එයාගේ ෆැට් එක බර්න් වෙනවා. ඒක පැහැදිලිවම එයා ව්‍යායාම කරන අතරතුරේ තමයි එයාගේ ෆැට් එක බර්න් වෙන්නේ. එතකොට අපි නමුත් දැන් මේ කාලයක් තිස්සේ කරගෙන ගියොත් දැන් කෙනෙක් කෙට්ටු වෙන්න පුළුවන්. කෙට්ටු නම් දැන් එයාගේ ලස්සන පෙනුමක් එනවා කියන එක අපිට කියන්න බෑ. මොකද එයා දැක්ක මම ගොඩක් අය අහන්නේ කො ඇත්තට සීනි හදුනා එහෙම නැත්නම් මොකක් කර අසනීපයක් වෙලා හිටියද කියලා. ඉතින් මේක තමයි අහගන්න වෙන්නේ. එතකොට එතනදී තමයි අපි රෙසිස්ටන්ට් ට්‍රේනින් කියන කොටස ඉතාම වැදගත් වෙන්නේ. දැන් රෙසිස්ටන්ට් ට්‍රේනින් කරන කෙනෙක් එයා සාමාන්‍යයෙන් මේ ව්‍යායාමයේ කරන අතරතුර එයාගේ ෆැට් එක බර්න් වෙන අඩුයි. ඒක තමයි ඇත්ත කතාව. නමුත් මෙහෙම එකක් තියෙනවා. දැන් අපි කෙනෙක් මාංශ පේශි වර්ධනය කරලා ලොකු කරලා තියෙනකොට එයා සාමාන්‍යයෙන් එයාගේ රෙස්ටින් මෙටබොලික් රේට් එක කියලා අපි කියනවා. ඒක වැඩි වෙනවා ශරීරේ. එතකොට එයා සාමාන්‍යයෙන් නිකන් ඒ කියන්නේ රෙස්ට් එකේ ඉන්නකොටත් එයාගේ ෆැට් එක බර්න් වෙනවා වැඩි. එතකොට මේ දෙක සම්පූර්ණ දෙකක් කියලා මම කිව්වේ ඒකයි. ඒකට සාමාන්‍යයෙන් කාඩියෝ කරන කෙනෙක් අනිවාර්යයෙන් රෙසිස්ටන්ට් ට්‍රේනින් එකතු කරගත්තොත් එයාගේ ශරීරය ලස්සනට තියාගන්න පුළුවන්. මේ දෙකෙන් මොකක්ද හොඳ? ඒ කාඩියෝ කරොත් එහෙම ඔයාලට විශේෂ ගොඩාක් බෙනිෆිට්ස් හම්බ වෙනවා. එකක් තමයි ඔයාගේ බර අඩු වෙනවා. ඒ වගේම ඔයාගේ උදිර පීඩනය අඩු වෙනවා. දියවැඩියාව තියෙනවා නම් ඒක අඩු වෙනවා. ඊළඟට කොලෙස්ටරෝල් තියෙනවා නම් අඩු වෙනවා. ඊළඟට රෙස්පිරේටරි ෆිට්නස් එක වැඩි වෙනවා. විශේෂයෙන්ම මේක හරි වැදගත්. ඒ කියන්නේ ඔයාගේ හાર્ට් එකේ සහ ඔයාගේ ශ්වසන පද්ධතියේ තියෙන ශක්තිමත්භාවය වැඩි වෙනවා. ඒ වගේම ඔයාගේ මානසික ප්‍රබෝධමත් ගතිය වැඩි වෙනවා. ડિප්‍රෙෂන් තියෙනවා නම් අඩු වෙනවා. මේ වගේ ගොඩාක් දේවල්. ඒ වගේම ඔයාගේ ශරීරයේ බර අඩු වෙනකොට ඔයා සාමාන්‍යයෙන් ලස්සන පෙනුමක් ඔයාලට ලැබෙනවා. ඉතින් මේ දේවල් කාඩියෝ වලින් ඔයාලට හම්බ වෙනවා. ඉතින් රෙසිස්ටන්ට් ට්‍රේනින් එකක් ගත්තොත් එහෙම එකක් තමයි මාංශ පේශි ලස්සනට වර්ධනය වෙනකොට ඔයාගේ ලස්සන පෙනුමක් ඔයාලට හම්බ වෙනවා. තරුණ පෙනුමක් හම්බ වෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් දැන් අපි ඉස්සෙල්ලා කිව්ව ඒ කාඩියෝ වලට කිව්ව ඒ බෙනිෆිට්ස් අඩු වැඩි වශයෙන් ඔයාලට හම්බ වෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම දියවැඩියාව තියෙන කෙනෙක්ගේ මාංශ පේශි ලොකු වෙනකොට එයාගේ ඉන්සියුලින් වලින් ඉන්ඩිපෙන්ඩන්ට් එහෙම නැත්නම් ස්වාධීනව ඉන්සියුලින් නැතුව වුණත් එයාට ග්ලූකෝස් මාංශ පේශි වල ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් මේ වගේ බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒකින් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා දැන්. ඔයා ජිම් එකට ගියොත් හරි ඔයා ව්‍යායාම කරොත් හරි මේ දෙකෙන් මොකද්ද තෝරගන්නේ? ඉතින් මම නම් මේ දෙකම තෝරගන්නවා. මේ දෙක කම්බයින් කරලා තමයි තෝරගන්නේ. මේ දෙක කම්බයින් කරලා තමයි මම කරොත් ගන්න. ඉතින් විශේෂයෙන් අපි ගත්තොත් එහෙම ක්‍රීඩාවලදී මේක වැදගත් වෙන මේක කම්බිනේෂන් එක. දැන් අපි තුමු උදාහරණයක් විදිහට බාස්කට්බෝල් ප්ලේයර් කෙනෙක් කියලා බාස්කට්බෝල් ප්ලේයර් කෙනෙක් ගත්තොත් එහෙම යාට ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කියන එකත් වැදගත්. ඒරොබික් පවර් එක නැත්නම් කාඩියෝ පවර් එකත් එයාට වැදගත්. මොකද එයාට ගොඩක් වෙලා සෙල්ලම් කරගෙන යන්න නැත්නම් එයාට බැරි වෙනවා. ඉතින් මේ වගේම වැදගත් වැඩසටහනකින් අපි ආයි හම්බෙමු. ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මගේ කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. ඉතින් අපි මේ ගැන තවත් කතා කරනවා ඉතිරි වැඩසටහනවලදී. ඕගොල්ලන්ට ඕන වැඩසටහන් තියෙනවා නම් මම ක්‍රීඩා සහ ව්‍යායාම වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ඕගොල්ලන්ට ඒ ගැන උපදෙස් දෙන්න මම හැමදාම ලෑස්තිලා ඉන්න. හම්බෙමු මේ වගේ තවත් ප්‍රෝග්‍රෑම් එකකින් ෆිට්නස් විත් Dr. K.